සුබ දවසක් යාළුවනේ. ඔන්න අද ගෝලයා තුන්වෙනි දවසේ වැඩ. තුන්වෙනි දවසනේ. තුන්වෙනි දවසේ වැඩ. එයා තනියම තමයි මම ওই වැඩ ටික කරේ. ඔයාලා බලන්න. ඔය දැන් අදිනවා. දැන් වැඩකාරයා. වැඩේ තියෙන්නේ රැවුලෙත් එක්ක පුටි ඇදලා පේනවනේ. මේ විශේෂ දෙයක් කියන්න ඕනි මේ අර අඹ කඩන්න ගිහලා දාපු මේ වීඩියෝ එකට කට්ටිය කමෙන්ට් කරලා තියෙනවා බොහොම ස්තුතියි. සමහර අය කියනවා බාල්ලා හොරු කියලා. ඉතින් බාල්ලා හොරු කියන්නේ ඉතින් එයාලා හොරුන්ට අහු වෙලා ඇති. මේ අපි නම් හොර වැඩ කරන්නේ නැහැ. මොකද මේ අපි කඩුවේ අපේ මේ වැඩපළ ආල්තිකාර මහත්තයාගේ ඉඩම ගිහිල්ලා පොළොයි අඹයි ගැඩුවේ. මේ අහිංසකයා තමයි මේ අහුල හිටියේ. ඌ විහිළුවට කිව්වේ. ඉතින් යාළුවනේ මේ හැමතැනම ඉතින් ඉන්නවනේ අලුගුත්වරු එකෙක් දෙන්නේ. පේජ් වලට ගිහිල්ලා මම බලලා තමයි කමෙන්ට් කරන්නේ. කමෙන්ට් කරන්නේ ෆලෝ කරන්නේ එයාලගේ පේජ් වලට ගිහිල්ලා. මොකද අපි සපෝට් එකක් දෙන්න ඕනේ කියලා. ගියාට පස්සේ දැක්කා මේ මෙයාලගේ දරුවෝයි වයිෆ්ලයි ඔක්කොම ඉන්න ෆොටෝත් දාගෙන මෙයාලා රටේ ඉන්න මිනිස්සුන්ට දොස් කියනවනේ මෙච්චර කියලා හිතුණා හෙන ඉල්ලනවනේ කියලා. ඉතින් හරි පුදුමයි. අපි රටේ මිනිස්සු ගැන මේ අවුලන්නේ නැහැ කමෙන්ට් එක වරිදම මට. එයාලා ගහන ගල් වලින් කවදා හරි දවසක මම හොඳ ගියක් හදනවා තවත් එකක්. දැන් දෙකක් හදලා තියෙනවා. තව එකක් හදා ගන්නවා. මේ බාල්ලා කියන්නේ හිඟන්නෝ කිව්වට ඉතින් අපි නම් හිඟන්නෝ නෙවෙයි. අපිට හොඳට ගෙවල් දොරවල් තියෙනවා. වාහන අරන් තියෙනවා. මේ අපි හිඟා කන්නේත් නැහැ. අනික හිඟන්නෝයි කියලා වෙනසක් නැහැ. ඒත් මිනිස්සුયોනේ. ඒ හින්දා මේ වැරදි වචන පාවිච්චි කරන්න එපා. ඔයාලගේ කමෙන්ට් එක මට වැදගත්. ඔයාලගේ මේ ආදරේ වැදගත්. ඒ නිසා මේ එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලා මං නම් හිත රිදව ගන්න නැහැ. ඒ වුණාට මේ පරිස්සම් වෙන්න ඔයාලත් මේ අමනියෝ ඉන්නවනේ එකා දෙන්න. එහෙනම් යාළුවනේ ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. නිරෝගීමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.